ආයුබෝවන් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා සෝල් හීල් YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට ගෙනාපු රීඩින් එක තමයි විශ්වයෙන් ඔයාලට ළඟදිම නුදුරේදිම හම්බෙන ආශිර්වාද මොනවද කියලා බලන්න යන්නේ. විශ්වයෙන් ඔයාලට හම්බෙන තෑගි මොනවද කියලා බලන්න තමයි අපි යන්නේ. ඉතින් මේ රීඩින් එක රෙසනේට් වෙන්න මේ වීඩියෝ එක දැකීම ප්‍රමාණවත්. මොකද මේ වීඩියෝ එක මම දැන් මේ මැනිෆෙස්ට් කරලා ඔයාලා මේක සුදුසුම අය ළඟට විතරක් යන්න කියලා. ඉතින් මේක දැකීමෙන් ප්‍රමාණවත් මේ වීඩියෝ එක ඔයාලට රෙසිනේට් වෙන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරන්න සහ වීඩියෝ එකට යටින් like එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් එකෙන් පහලින් දක්වන්න කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේකෙදි මම බැලුවත් ඔයාලගේ මම මුලින් බැලුවා ඔයාලගේ වර්තමානය මොන වගේද කියලා. වර්තමානයේ ඔයාලා ඉන්නේ ලොකු අහිමිවීමක් නිසා දැඩි වේදනාවකින්. ඔයාලගේ ලොකු අහිමිවීමක් වෙලා තියෙනවා මෑතකදී. ඔයාලා ඉන්නේ එහෙනම් දැඩි පීඩනයකින් ડિප්‍රෙෂන් මොකක් හරි ඒ වගේ ලොකුම මානසික පීඩනයකින් ඉන්නේ. මේක ඔයාලට මානසික අහිමිවීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ බැඳීමක් වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේපලක් අහිමි වෙලා එහෙමත් නැත්නම් තමන් කාලයක් තිස්සේ කරගෙන ආපු affair ලව් බ්‍රේකප් එකක් වෙලා වෙන්න පුළුවන්. මොකක් හරි ඔයාලගේ හදවතට දැඩිව දැනෙන අහිමිවීමක් ඔයාලට වෙලා තියෙනවා මෑතකදී. ඉතින් ඒක නිසා ඔයාලගේ මුළු ජීවිතේම දැන් එකතැන හිර වෙලා ඉස්සරහට යන්න විදිහක් නැහැ. මොකද මේ වේදනාව දරාගෙන ඉස්සරහට යන්න පාරක්වත් ඔයාට පේන්නේ නැහැ. මේ වේදනාව ඔයාට හැමතිස්සෙම ඇඟට හිතට වද දෙනවා. ඉතින් ඔයාලා ඉන්නේ දැඩි මානසික ආතතියක මේක නිසා. ඉතින් ඔයාලගේ හිතේ කිසිම සතුටක් නැහැ. එකතැන හිර වෙලා අර අහිමි වෙච්ච දේවල් ගැනම හිත මෙනෙහි කර දුක් වෙවි ඉන්න කාලයක් කියලා මට පෙන්නනවා. ඉතින් මේ නිසාම ඔයාලට ගොඩාක් ඔයාලගේ mood swings වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ මානසිකත්වය එහෙම හැමතිස්සෙම මාරු වෙනවා. ඒ කියන්නේ ඔයාලට ගොඩක් තරහ යනවා. ඔයාලට අධිකව තරහ යනවා. ඔයා ගොඩක් කලබලයි. ඒ අර මානසික පීඩනය නිසා ඔයාලට කිසි දෙයක් හරියට කරගන්න බෑ. ඔයාලා ඉන්නේ දැඩි කලබලකාරී, හරි තරහ යන චුට්ටත්තම් තරහ යන මානසිකත්වයක දැන් ඉන්නේ. හැබැයි ඔයාලගේ ඇත්ත මානසිකත්වය එහෙම නෑ. ඇත්තටම ඔයාලා ගොඩාක් ඉවසිලිවන්ත, නිර්මාණශීලී, හරි ආකර්ශනීය කට්ටිය අතීතයේදී. හැබැයි මේ සිද්ධියත් එක්ක ඔයාලා ගොඩාක්ම ඔයාලටම ඔයාලා කවුද කියන එක අමතක වෙන තරම්ම ඔයාලා වෙනස් වෙලා තියෙනවා. මේ දුක, මේ පීඩනය, මේ අහිමිවීම නිසා. සමහරට මේක විභාගයක් ෆේල් වෙලා වෙන්න පුළුවන්. මොකක්ම හරි රැකියාවක් නැති වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාගේ හරි ජීවිතෙන් සමු ගැනීමක් නිසා සදාටම අහිමිවීමක් නිසා ඔයාලගේ එම් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ දේපලක් මොකක් හරි ප්‍රොපර්ටි එකක් නැති වෙලා වෙන්න පුළුවන්. මොකක් හරි. ඒ වගේ ඔයාගේ හදවතට තදින් දැනෙන අහිමිවීමක්. මේක ඔයාලා ඉන්නේ දැඩි දුකක. ඒ කියන්නේ ආයි ගොඩ එන්න බැරි වෙයි කියලා හිතන තරම් දුකක. ඇත්තටම ඔයාලට ඔයාලවම අමතක වෙලා තියෙනවා. නැත්නම් ඔයාලා හරි ඉස්සර ආකර්ශනීය මිනිස්සු. ඔයාලා තාමත් ආකර්ශනීයයි. ඒක ඔයාලට පේන්නේ නැහැ. ඔයාලා කොච්චර දුකෙන් හිටියත් තාම ඔයාලගේ ආකර්ශනීය පැත්තක් තියෙනවා. මිනිස්සු තාම ඔයාලව හරි ආකර්ශනීය ලස්සන හරි ජව සම්පන්න අය විදිහට දකිනවා. හැබැයි ඒක ඔයාට පේන්නේ නැහැ. මොකද ඔයා දැන් අර දුක නිසාම වෙලාවකට හොඳට ඉන්නවා, වෙලාවකට මේ කලබලෙන් තරහින් කේන්තියෙන් වැඩ කරනවා. අන්න ඒ වගේ. ඔයාලට ඔයාලව අමතක වෙලා ගිහින් තියෙනවා. ඒක තමයි ඔයාලගේ වර්තමානයේ. ඉතින් අපි බැලුවොත් එහෙම ඔයාලගේ අනාගතයේ විශ්වයෙන් ඔයාලට ලැබෙන ආශිර්වාද මොනවද? ළඟම එන ආශිර්වාද මොනවද කියලා බැලුවොත් ඕන ළඟම මොකක් හරි රහසක් එළි වෙන්නයි යන්නේ. ඒක කවුරු හරි ඔයාට හංගපු දෙයක් වෙන්න පුළුවන්. එහෙම මොකක්ම හරි ඔයාගේ හැංගිලා තිබ්බ රහසක් එළියට එන්නයි යන්නේ. ඔයාට කවුරු හරි හංගපු දෙයක්. සමහර විට ඔයා ළඟ හිටපු මිනිස්සුන් ඈත තත්ත්වයේ එළි වෙනවා වෙන්න පුළුවන්. ඔයාට හතුරුකම් කරේ කවුද? ඔයාලට අභියෝගයක් වුණේ කවුද? නැත්නම් ඔයාලගේ අර මම කිව්ව දැඩි දුකට හේතු වෙච්ච කෙනා කවුද වෙන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් මේ පිටිපස්සෙන් ඉඳලා වැඩ කරේ ඔයාට මේ දුක දෙන්න වැඩ කරපු කෙනා කවුද කියලා අඳුර ගන්න වෙලත් මම මොකක් හරි ඔයාගේ ජීවිතේ ඔච්චර කලවර රැවටිලා හිටපු තැනකින් ඒ රහස එළියට ඇවිල්ලා ඔයා ඒකෙන් එළියට එනවා කියලා පෙන්නනවා. ඉතින් ඒක ලොකු ආශිර්වාදයක් ඔයාලට එන. ඒ වගේම ඔයාලා ලොකු ආධ්‍යාත්මික පිබිදීමකට යනවා කියලා පෙන්නනවා. ඔයාලා ආධ්‍යාත්මිකයේ ඉහළ ලෙවල් එකකට යනවා. ඔයාලා දැන් ජීවිතේ අර හිටපු කලබලකාරී ආතති ස්වරූපයෙන් ආයි සම්පූර්ණයෙන්ම අයින් වෙලා ඔයාලා හිත එක්තැන් කරගන්න. ඔයාලා ඔයාලගේ ජීවිතේ ඔයාලගේ අභ්‍යන්තර සාමය, ඒ කියන්නේ ඔයාලගේ අභ්‍යන්තර සාමය, අභ්‍යන්තර අවබෝධය, ඉන්ටියුෂන් එක කියලා කියන්නේ අපි. අන්න ඒක කෙරෙහි ඒක වර්ධනය වෙනවා ඔයාලගේ. විශ්වයෙන් ඔයාලට ලැබෙන ඊළඟ ආශිර්වාදය තමයි ඔයාලගේ ඉන්ටියුෂන් පවර් එක
අති ඉහළයි. ඔයාලට දෙයක් දැනෙනවා නම් සැකයක් එනවා නම් ඉදිරි කාලයේදී ඒක හරියටම හරි. ඒ කියන්නේ ඔයාලගේ ඒ තරම් ඔයාලට ලොකු ඉන්ටියුෂන් පවර් එකක් ලැබෙනවා. ඉතින් ඔයාලා මේ අර කලින් හිටපු මානසිකත්වයෙන් ඒ කලබලකාරී බවින් ඒ තරහ ගතියෙන් අයින් වෙලා ඔයාලා ගොඩක් ජීවිතේ සංසුන් වෙලා මේ ගොඩක් හරි ආධ්‍යාත්මික ජීවිතයකට යන්න පුළුවන් වෙනවා. ඔයාලගේ විශ්වය ඔයාලට ඒ ආධ්‍යාත්මික මාර්ගය හදලා දෙනවා. මේ හැම දුකක් මැද්දෙම ඔයාලට ජීවිතේ යථා ස්වභාවය අවබෝධ වෙන්න මේ ආධ්‍යාත්මික මාර්ගයකට ඔයාලව අරන් එන්න විශ්වය ඔයාලව සූදානම් කරනවා. ඒක තමයි ඔයාලට විශ්වයෙන් එන ඊළඟ ආශිර්වාදේ. ඉතින් ඒක හරිම බහුලත්වයේ පිරිච්ච කාලයකට ඔයා යන්නේ. හරිම බහුලත්වයේ පිරිච්ච කාලයකට. ඔයා ගොඩක් හැමදේම කිසිම දුකක් ඒ කියන්නේ දුක් වෙන්නේ නැතුව හරි මධ්‍යස්තව හිතලා ඔයාලගේ ඉන්ටියුෂන් පවර් එකෙන් ඔයාලා වැඩ ගන්න කාලයක් ඉස්සරහට යනවා. අනිවාර්යයෙන්ම ඒ වගේම මං කියව විදිහට රහසක් එළි වෙනවා. ඒ වගේම ඔයාට හතුරුකම් කරපු ඔයාලට පිටිපස්සෙන් ඉඳලා කතා කියපු ඒ ළඟින්ම ඉඳලා හතුරුකම් කරපු හැම කෙනෙක්වම ඔයාට බොහොම පහසුවෙන් අර අපි කියන්නේ ගේමක් නැතුව හතුරුන් පරාජය කරන්න පුළුවන් වෙනවා. ඔයාලට කිසි ගේමක් නැතුව හතුරු පරාජය කරන්න පුළුවන් වෙන කාලයක් ඉදිරියට එනවා. විශ්වයෙන් ඔයාලට ඒ හැකියාව දෙනවා. හතුරුන්ව පරාජය කරලා පහලටම දාලා ඔයා කොහොමද දැන් ඉන්නේ ඉහළ තත්ත්වයක. විශ්වයෙන් ඔයාව මේ ප්‍රශ්න මැද්දෙන්න ඔයාලව ගොඩක් ඉහළට ඔසවලා තියලා තියෙනවා. ඉතින් දැන් ඔයාලා හතුරුකම් කරන්න ඉන්න අය ඔයාලට පේනවා. ඒක නිසා මම කිව්වේ රහසක් එළි වෙනවා කියලා. මේක ගොඩක් දුරට ඔයාලට හතුරුකම් කරන්නේ කවුද? ළඟින් ඉඳන්ම ඔයාව වටන්න හදන්නේ කවුද කියලා එළි වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් වෙනවා මෙතනදී ඒ අයව අඳුරගෙන ඒ අයව ඔයාලගේ ජීවිතෙන් අයින්ම කරලා දාන්න, පහළට මැදලා දාන්න. ඔයාලට පුළුවන් ශක්තිය දෙනවා. හතුරුන්ව ජය ගන්න ඔයාලට පුළුවන් ශක්තිය විශ්වයෙන් අනිවාර්යෙන් දෙනවා. විශාල ශක්තියක් දෙනවා. ඒ වගේම විශ්වයෙන් ඔයාලට දෙනවා ලොකු මැජික් යෂ්ටියක්. ඔයාලා නිකන් මැජික් කාරයෙක් වගේ. ඔයාලට අර අහිමි වෙච්ච දේවල් මොනවද කියලා හිතෙන. ඒව මොනවද කියලා හිතන තරම් දේවල් ඔයාලට ඉදිරියේදී ලැබෙන්න තියෙනවා. ඔයාලගේ ජීවිතයේ මේ නව ආරම්භයේදී, නව පරිච්ඡේදයේදී. විශ්වයෙන් ඔයාලට ගොඩක් දේවල් දෙනවා. ඔයාලට ලොකු විශේෂයෙන්ම විශ්වයෙන් ඔයාලට දෙන්නේ මම කිව්ව ලොකු විශ්ව ආශිර්වාද. විශ්වය නිරන්තරයෙන්ම ඔයාලත් එක්ක ඉන්නවා. ඔයාලට ලොකු ඉන්ටියුෂන් පවර් එකක් දෙනවා. ඔයාලගේ මනසට පණිවිඩ දෙනවා. නිතරම ඊළඟට ඔයාලා මොකද්ද කරන්න ඕනි කියලා දෙනවා. ඊට පස්සේ ඔයාලගේ ඇත්ත තත්ත්වයේද ඔයාලා ළඟින් ඉඳන් මොනවද හතුරුකම් කරන්න මොකක් හරි කවුද කියන එක ඔලුවට දෙනවා. ඒ වගේම හැමදේම විශ්වයෙන් ඔයාලට ඇත්ත පෙන්නනවා. ඇත්ත පෙන්නන කාලයක්. ඒ වගේම ඔයාලට මැජික් යෂ්ටියක් දෙනවා. ඔයාලට හැමදේම ඔයාලට සිතූ දේවල් මේ මැජික් යෂ්ටිය නිර්මාණය කරගන්න පුළුවන්. දේවල් දෙන කාලයක් එනවා. මේක ඔයාලගේ ළඟින් වෙන ආශිර්වාදයක් විදිහට. ඒ වගේම ඔයාලට ඒකෙදි කියනවා ඔයාලට ගොඩක් සැලසුම්. ඒ කියන්නේ ඔයාලගේ ජීවිතේ ඊළඟට ඔයාලා මොනවද කරන්න ඕනේ යන්න ඒවට අවශ්‍ය දේවල්. ඒ කියන්නේ ඔයාලගේ ජීවිතේ ඊළඟ පරිච්ඡේදයට යන්න මොකක් ඔයාලා අලුත් වැඩක් පටන් ගන්නවා නම් ඒකට අවශ්‍ය කරන හැමදේම ඔයාලා ළඟ තියෙනවා. ළඟට සපයලා දෙනවා. ඔයාලට ඒකට අවශ්‍ය හැකියාව දෙනවා. දැවැන්ත වැඩක් පටන් ගන්න. ඒක විශ්වයෙන් ඔයාලට ලැබෙන ඊළඟ ආශිර්වාදය කියලා පෙන්නනවා. ඒ වගේම මම ඊළඟට වැඩ ඔයාලට විශ්වයෙන් ලැබෙන උපදෙස් මොනවද කියලා විශ්වයෙන් ඔයාලට කියනවා දැන් ඔයාලට එන්න යන්නේ ජීවිතේ අලුත්ම පරිච්ඡේදයක්. ඔන්න ඔයගේ ජීවිතේට ඉර පායන්නයි යන්නේ. ඉතින් ඔයාලට අර කලින් තිබ්බ දුක් වේදනා හිමි හැම දෙයක්ම අමතකම වෙලා. එහෙම දෙයක් ජීවිතේ තිබ්බද කියලා මතකවත් නැති වෙන කාලයක් එන්නයි යන්නේ. ඉතින් එතන ඔයාලට කියන ජීවිතේ විඳින්න කියලා. අර විඳවපුවට වඩා විඳින්න. විඳවපු දේවල් අමතක වෙනකම්ම විඳින්න. එහෙම කාලයක් ඔයාලට එනවා. විඳින්න පුළුවන් වෙනවා සහ විඳින්න කියලා කියනවා. පුංචි දරුවෙක් ජීවිතේ දිහා බලනවා වගේ බලන්න. ඔයාලා පරිසරයත් එක්ක ඉන්න, සතුටු වෙන්න, සෙල්ලම් කරන්න, ඇවිදින්න. ඒ වගේ හරි සැහැල්ලුවෙන් පුංචි දරුවෙක් වගේ සැහැල්ලුවෙන් එන්න පුළුවන් කාලයක් ඔයාලට ඉස්සරහට එනවා. ඉතින් ඒ වගේම කියනවා ඔයාලට ඉස්සරහට මුදල් ලැබෙනවා. ඔයාලට මුදල් වලින් කිසිම අඩුවක් නැති කාලයක් එන්නයි යන්නේ. ඉතින් එතනදී ඔයාලට විශ්වය කියනවා මුදල් කළමනාකරණය කරද්දී අවබෝධයෙන් කළමනාකරණය කරගන්න කියලා. අනවශ්‍ය නාස්ති කරන්නේ නැතුව ඔයාලට මුදල් පරිපාලනය කරන්න කියලා කියනවා විශ්වයෙන්. ඉතින් ඔයාලට ඒ විදිහටම විශ්වයෙන් ඕන තරම් ඔයාලට මුදල් ලැබෙනවා. ඔයාලට මුදල් වලින් කිසිම අඩුවක් නැති කාලයක් එන්න යන්නේ. ඒ වගේම විශ්වයෙන් ඔයාලට කියනවා ඔයාලට පවුලත් එක්ක ජීවිතේ විඳින්න. දැන් ඔයා මම කියවනවා ඔයාලා ඉන්නේ ලොකු මානසික පීඩනයක තනියෙන් විඳවනවා. එimhe තනියෙන් විඳවන්න එපා. ඔකෙන් එළියට ඇවිල්ලා පවුලත් එක්ක ඉන්න සමහරට ඔයා විඳවන දිහා බලලා ඔයාට වඩා එයාලා විඳවනවා වෙන්න පුළුවන්. ඒ නිසා එයාලත් එක්ක ඔයාලා ඔය එක තැනකට වෙලා හිටලා නම් ඒ මානසිකත්වයෙන් හෝ තැනකින් හිටලා නම් එතනින් එළියට ඇවිල්ලා ගෙදර අයත් එක්ක සතුටින් ඉන්න. එයාලත් එක්ක කතා කරලා
hina වෙලා යාළුවා ඒත් එක්ක ආදරෙන් ඉන්න කියලා කියනවා. ඒ වගේම ආදරෙන් ඉන්න පුළුවන් කාලයක් ඉස්සරහට එනවා. ඒ වගේම ඔයාලට මොකක් හරි සම්බන්ධයක් නැති වෙලා එහෙම හිටියනම් අනිවාර්යෙන් විවාහයකටම යන විදිහේ සම්බන්ධයක් ඔයාලට ලැබෙනවා. ඒ වගේම ඔයාලා මොකක් හරි නිවාස ප්‍රශ්නක එහෙම හිටියනම් ඔයාලට නිවසක් ගන්න නැතුව එහෙම මොකක් හරි එහෙම දේපලක් සම්බන්ධ ප්‍රශ්නයක් තිබ්බනම් ඒක විසඳෙනවා අනිවාර්යයෙන්ම. ඔයාලට ඔයාලගේම කියලා ලස්සන ගෙදරකට යන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාලගේ ඉස්සරහට උත්සව අවස්ථා එන්න පුළුවන්. ඔයාලගේ වෙඩින් එකක් එන්ගේජ්මන්ට් එකක් මොනවා හරි හිම ගන්න පහුව වෙයි තිබ්බනම් අනිවාර්යෙන් ඉහළම සාර්ථකත්වයෙන් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒ ආශිර්වාදයත් ඔයාලට විශ්වයෙන් දෙනවා. ඉතින් විශ්වයෙන් ඔයාලට ආශිර්වාද ගොඩක් තැගි ගොඩක් ලෑස්ති කරලා තියෙන්නේ. ඇත්තටම මේ හැම අතින්ම ඔයාලට ඇත්තටම හොඳ මොලයක් දෙනවා, හොඳ බලයක් දෙනවා. ඔයාලට අවශ්‍ය දියුණු වෙන්න අවශ්‍ය හැමදේම අලේ කකුල් දෙක ළඟට ගෙනත් දෙනවා විශ්වයෙන්. ලස්සන කාලයක් ජීවිතේට ඉර පෑයුවා වගේ. ඒ වගේම දැන් ලයන්ස් ගේට් පෝර්ටල් එක යන්නේ. ඉතින් ඒකේ එනර්ජි එකත් ඔයාලට හොඳටම දැනෙනවා. හොඳටම ලැබෙනවා කියලා පේනවා. මොකද වීඩියෝ මේ රීඩින් එකේ yellow color එක ගොඩක් highlight කරලා තියෙනවා. the sun card එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ කියන්නේ අනිවාර්යෙන් මේ ලයන්ස් ගේට් පෝර්ටල් එකෙන් පස්සේ ඔයාලගේ ජීවිතේ ඔයාලා දැපන්ත දියුණුවකට යනවා. ඒක ආධ්‍යාත්මිකව වගේම භෞතිකව. ඒ දෙකෙන්ම ඉහළම දියුණුවකට යනවා. හතුරුන්ව පැත්තකටම කරලා දාලා පරාජයම කරලා දාලා ඔයාලගේ ජීවිතේ තිබ්බ ඒ දුක් කටුක සහිත දේවල් අමතකම කරලා දාලා යන දැවැන්ත සාර්ථකත්වයකට ලෞකික ආධ්‍යාත්මික යන දෙකේම දැවැන්ත සාර්ථකත්වයකට ඔයාලා යන්නේ. ඉතින් ලයන්ස් ගේට් පෝර්ටල් එකෙන් පස්සේ මේ දැන් ඒක ඕපන් වෙලා පෝර්ටල් එක ඕපන් වෙලා තියෙන්නේ. මේ එනර්ජි එකත් එක්ක මේ එනර්ජි එක ඔයාලගේ ජීවිතේට ලැබිලා ජීවිතේ ඉහළම සාර්ථකත්වයකට යන කාලයක් එන්නේ නුදුරේදීම. ඉතින් ඔච්චර කාල ජීවිතේ විඳපු දුක්වලට මේවා තමයි ඔයාලට විශ්වයෙන් දෙන්න යන තෑගි. ඉතින් විශ්වයෙන් ඔයාලට දෙන්න පුළුවන් ඉහළම තෑගි ටික තමයි දීලා තියෙන්නේ. ඉතින් මට හරිම සතුටුයි ඔයාලා ගැන. විඳපු දුක් අමතක වෙන තරමටම සතුට වෙන්න පුළුවන් කාලයක් යනවා. ඉතින් ගොඩක් සතුට වෙන්න, ගොඩක් සැහැල්ලුවෙන් ඉන්න. ඔයාලට විශ්වයේ ආශිර්වාදේ නිරන්තරයෙන්ම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලුවට. ආදරෙන් ඉල්ලනවා කමෙන්ට් එකක් දාන්න, වීඩියෝ එකට ලයික් එකක් කරන්න, වගේම channel එක subscribe කරන්න කියලා. ඉතින් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම දෙවියන්ගේ පිහිටයි මේ විශ්වයේ සුබ කාර්යක සියලුම ශක්තියින්ගේ ආශිර්වාදය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.